මේ මොනවද මම උඹලා දෙන්න ඔය හොයන්නේ? පර්ස් එක නෑනේ තාත්තේ. පොසි බලපන් මේ සාක්කුව බලපන්. අම්මා. ඒ මේ උඹ හොයන්නේ දැන් මේ මුගේ පර්ස් එක හොයන්නේ උඹ? නෑ නෑ මගේ මේ කොළපාට ජොකා නැති වෙලා. කොළපාට ජොකා. බලපන් උඹ ඇඳගෙන ඉන්නේ මොකද්ද කියලා. ඒක ඇඳගෙන ඉන්නේ. කොළපාට එක. මොනවද මම ඔය අයිත් හොයන්නේ? අපි මල්ලි නෑනේ තාත්තේ. මල්ලිව දැක්කද? මල්ලි ගියාකෝ ඩේට් එකට කිල්ලත් එක. අද උඹලා වගේ මේ කාලකන්ණි වගේ මේ ගෙවල් වලටලා ඉන්නේ නෑ බං. අන්න බලපන් කොල්ලෝ. මොනවද මේ ඊගොන පොවෙන්නේ? හොයන මොනවද උඹට වෙලා තියෙන්නේ? මගේ කණ්ණාඩි දෙක නෑනේ තාත්තේ. මට නම් පේනවා මේ කන්නඩි දෙක කොහෙද තියෙන්නේ කියලා. හොයපන් පුරන්න. මං දාගෙන ඉඳලා තියෙන්නේ. තාත්තේ තාත්තා මොනවද හොයන්නේ? අම්මා වැහුවා. ඔය දෙන්න ඩිවෝස් වෙලා අවුරුදු 10ක් වෙනවනේ. මට ඒ ගැනීම මතක් වුණා බං. ඒ ගැනීම මතක් වුණා සාක්කුවස්සේ හොයලා හරියනවා. බල කියන්නේ බං මේ මයි ගෑණිනේ. අම්මෝ බුදු රස්නයක් පන් තියෙන්නේ. අවශ්‍යතාවය නා. තාත්තට මොකටද ලයිටර්? දැන් උඹලට මොකටද ලයිටර්? ලයිටර් වලින් කොච්චර වැඩ තියෙනවද තාත්තේ කරන්න නේද බං කියහන්කෝ මයික් අත් දෙක. උඹ ගියම් බලන්න. ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්. ලිප ගිනි මොලවන්න පුළුවන්. පහන් පත්තු කරන්න පුළුවන්. කුණු ගොඩට ගිනි තියන්නත් පුළුවන්. වාට මොකටද ලයිටර් කියන්නේ? ලයිටර් වලින් කොච්චර වැඩ තියෙද බං කරන්න? අඳුරේ දෙලිය ලබා ගන්න පුළුවන්. අදින්න පත්තු කරන්න පුළුවන්. ආස්කුරු යවන්න පුළුවන්. වෙන මොකුත් නැහැ නේද ලයිටර් වලින් කරන්නේ? ඉතින් අපිටත් එහෙම මොකුත් නෑ නේද බං? එහෙම අපිට වෙන විශේෂයක් නැහැ. ඔය ටික තමයි අපිටත් තියෙන්නේ. එහෙනම් මේ විශේෂ මොකුත් නැහැ නේ. මොහොත විශේෂ මොකද තිබුණොත් කියපන් හොඳේ. මලි ලයිටරේද හොයන්නේ? ඒකනේ ඔය. ලයිටරේ නෑ. ඔය තොප්පි ඇස්සේ දාන්න ආවේ. ලයිටරේ තාත්තා ගා මල්ලි. තාත්තට මොකටද මං ලයිටරේ? ඒක ගිහලා අහගනි තාත්තගේ. ලයිටරේ ගත්තද? ලයිටරේ මං ගාව. උඹට මොකටද ලයිටර්? උඹට මොකටද ලයිටර් කියපන්කෝ? උඹට තාම 21ක්වත් නැහැ. මේ කතා කරපන්. ඔයා තාත්තා කෙනෙක් විදියට ෆේල් හරිද? මට 28යි ඔයි. එදකින් විතර. මල්ලිගේ වයස දන්නේ. මට මේ සමායම් මෙහෙම කියනකොට මේ අයිලා දෙන්න විදියට උඹලා දෙන්න ෆේල්. උඹලා ෆේල්. ඒක වැඩක් නැහැ දැන් උඹට මොකටද දැන් ලයිටර්? යකෝ ලයිටරෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අඳුන් කූරු පත්තු කරන්න. පාන් පත්තු කරන්න. වෙසක් එකට පහන් කූඩු බකට් ගිනි ගොඩවල් ගහන්න. තව ගොඩක් තියෙනවා. ලිපි ගිනි මොලවන්න. බලපන් ඌ හිතන විදිය. යකෝ ආදර හිතනවා. උඹ ගනින් මේ ලයිටරේ. දැන් උඹට ගිනි ගොඩ වල ගහන්න ඉටි පන්දම් පත්තු වෙන පහන් පත්තු ගන්න නෑනේ. උඹට දැන් මොකටද ගියහන්කෝ ලයිටරේ? දුමක් දාන්න බා. වෙන මොකටේ? තාත්තේ
සතියම දේශපාලන ආතල් ටික සෙන්සර් නැතුව එකම තැනකින් බලන්න. බුලටින් විත් හසා ලොග් වෙන්න slog.live එකට. බුලටින් 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 බුල ටින් පුරාණේද